තෙරුවන් සරණයි. දැන් අපි ඉන්නේ කැකිරිස්කන්ධ බෝධිරුක්කාරාම නාග විහාරයේ ඉදිරිපිටේ. මේ විහාරයේ පිහිටා ඇත්තේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කැකිරිස්කන්ධ යන ග්‍රාමයේය. ප්‍රධාන මාර්ගයන් කීපයක් ඔස්සේ මේ විහාරයට පැමිණිය හැකිය. එනම් අලුත්ගම ඇල්පිටිය පාරෙන් පැමිණ ඌරගස්මන් හන්දියෙන් හැරී අම්බලන්ගොඩ පාරේ තුනේ කනුව දක්වා පැමිණ හෝ අම්බලන්ගොඩින් ඌරගස්මන් හන්දිය පාරේ තුනේ කනුව දක්වා පැමිණ එතනින් හැරී කැකිරිස්කන්ධ ග්‍රාමයේ තුල කිලෝමීටරයක් පමණ ඇතුළට එන විට මෙම සුන්දර විහාරස්ථානයේ අපට මුණ ගැහෙනවා. දැන් අපි පාරෙන් විහාරස්ථානයට ඇතුල් වුණාට පස්සේ අපිට පේනවා දෙපැත්තේ කුරුදු වගා කරලා තියෙනවා. ඒ ඇතුලෙන් අපිට යෑම සඳහා අඩි 3ක විතර කොන්ක්‍රීට් අඩිපාරක් සකස් කරලා තියෙනවා. මෙම විහාරස්ථානයේ පොළවේ සිට ඉහළ මට්ටමක පිහිටා ඇති නිසා දැන් අපිට මෙතන සිට එම විහාරස්ථානයේ සීන්දු වීම සඳහා පඩිපෙළක් ආකාරයකින් කන්ද නැග යාමට සිදු වෙනවා. මෙතනින් අපි තවත් ඉහළට යනකොට අපිට මුලින්ම මුණ ගැහෙන්නේ මෙම කුඩා බුදු කුටිය. මේ බුදු කුටිය දැකීමත් සමග අපේ සිත පහන් භාවයකට පත් වෙනවා. අපි මේ යන්නේ පූජා ස්ථානයකට යන හැඟීම අපි තුළ ජනිත වෙනවා. ඒ අවට පරිසරය ඉතාමත් ලස්සනයි. එතනින් තව අපි ඉදිරියට තවත් මේ කන්ද මුදුනට යා යුතුයි. ඒ යනකොට අපිට මුණ ගැසෙනවා පිණ්ඩපාත ශාලාව. දැන් අපි කන්දේ යම් මට්ටමක ඉහළට පැමිණ සිටින නිසා ඒ අපිට අවට පරිසරය ඉතාමත් සුන්දරයි. මෙතන විශාල කජුගසක් තියෙනවා. එම කජුගස නිසා මෙම පිණ්ඩපාත ශාලාවට හොඳ සෙවණක් ලැබී තියෙන බව තමයි අපට පේන තියෙන්නේ. හරිම නිස්කලංකයි නිදහස් පරිසරයක් දැන් මේ අවට තියෙන්නේ. නිදහසේ කෙනෙක් පැමිණ තමන්ට බණ භාවනා කටයුතු කර ගැනීමට සහ විවේකීව සිටීමට ඉතා සුදුසු පරිසරයක් කියලා අපට මේ ස්ථානට පැමිණෙනකොට තේරෙනවා. දැන් මේ පිණ්ඩපාත ශාලාව පහු කර අපි ටිකක් ඉදිරියට පැමිණ ඒ අවට බැලුවා. අපි දැන් ටිකක් ඉහළින් සිටින බව තමයි පේන්නේ යන්නේ. මෙතනින් මේ පඩිපෙළ අවසන් වෙනවා. ඉතින් වයසක කෙනෙකුට උනත් අපහසුවකින් තොරව මෙම ස්ථානයට පැමිණිය හැකිය. මොකද අත්වැට පවා මේ පඩිපෙළ සමග සකස් කරලා මේ ස්ථානයේ තියෙන්නේ. දැන් අපි අපේ ස්වාමීන් වහන්සේට යොමු වෙමු. තෙරුවන් සරණයි. දැන් මේ අපි ඉන්නේ අපේ මේ කැකිරිස්කන්ධ බෝධි රුක්කාරාමේ මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන නම කියන අවසර බෝපිටියේ දේවානන්ද ස්වාමීන් වහන්සේ එක්ක තමයි දැන් අපි ඉන්නේ. අපි උන්වහන්සේගෙන් අහලා බලමු මේ ස්ථානයේ පටන් ගත්තේ කොහොමද, කොයි කාලෙද, කොහොමද මේ ස්ථානයේ ගොඩනගා ගත්තේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ස්ථානයේ ඉතිහාසය නම් දීර්ඝ ඉතිහාසයක්. මම පැමිණිලා දැන් අවුරුදු 5ක් වෙනවා. දීර්ඝ ඉතිහාසයේ මේ ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් ඉතින් අහලා දැනගෙන තියෙනවා. ඒ වැඩිහිටියෝ කියන පරිදි මේ ප්‍රදේශයේ පතිරාජ කියන අමාත්‍යවරයා ඉඳලා තියෙන්නේ මේ බිම් ප්‍රදේශයේ තමයි. ඒ පතිරාජ කියන අමාත්‍යවරයා ඒ රුක්කුට් කන්ද කියන ඒ කන්දාශ්‍රීතව තමයි එයාගේ මාලිගාව තිබෙන්නේ. පසු කාලීනව අනුරුද්ධ කියලා අමාත්‍යවරයෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ දැනට ඒ නෂ්ටාවශේෂ තියෙනවා.
අනුරුද්ධගම, ඒ වගේම පතිරාජපුරය මේ විදියට නම් පවා දැනටත් භාවිතා කරන. ඒ වගේම මේ ඒ කන්ද උඩට ගියහම දැන් ඔය අපේ මේ විහාරස්ථානයේ පිහිටි තැනත් මේ චෛත්‍ය උඩ නැගපුවාම ඒ මූදේ නැව් යනවා පේනවා. ඒ රුකුට් කන්දේ උඩට නැගපුවාම මූදේ නැව් යනවා පේනවා. ඒ වගේම මේ මාදුවේ දූපත් 10ක් තියෙනවා. ඒ දූපත් 10ම පේනවා එතෙන්ට. ඉතින් ඒ රජතුමා ඒ දූපත් 10 තියෙනවා මේ රජතුමා ආපු දූපතක්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අදටත් ඒක තියෙනවා විශාල දූපතක්. රජ තොටුපළ කියලා හඳුනන තොටුපළක් තියෙනවා. ඉතින් මේ රජතුමා ඒ තොටුපළෙන් තමයි ඔරුවේ නැගලා අර දූපතට ගිහිල්ලා තියෙන ඒ දූපතේ රජමහා විහාරයක් ඒ කාලේ ඉඳලා පැරණි විහාරයක් තියෙනවා. ඒකේ විශ්වාසයක් එහෙම නැත්නම් පැරණි කයගේ මතයක් තියෙනවා දන්ත ධාතුන් වහන්සේ සංගවගෙන හිටියයි කියලා ආරක්ෂා සහිතව. දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්න රජතුමා ඇවිල්ලා තියෙනවා. ඒ රජතුමා ඇවිල්ලා තියෙන්නේ මේ පතිරාජ ඇමතියාගේ ඒ වාසස්ථානේ තමයි නැවතිලා තියෙන්නේ. එතන නැවතිලා ඉඳලා තමයි දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න කියලා තියෙන්නේ. රජ තොටුපළෙන් තමයි ඔරුවට නැගලා තියෙන්නේ, ඇවිල්ලා බැහැලා තියෙන්නේ. ඒක අදටත් රජ තොටුපළ කියලා හඳුන්වන තොටුපළ තියෙනවා. ඉතින් එන්නේ වගේ ඓතිහාසික භූමි භාගයක් මේක. මෙතන විශේෂත්වයක් තියෙන්නේ මේ බෝධීන් වහන්සේ තමයි. මේ බෝධීන් වහන්සේ තියෙන්නේ ගල් ගොඩක් උඩ. තනිකරම ගල් පරයක් උඩ. ඒ බෝධීන් වහන්සේගේ විශේෂත්වය කියන්නේ බෝධියේ මුල සිටම අතු බෙදලා ගිහිල්ලා තියෙනවා. බිම සිටම දැක ගන්න පුළුවන් මුල සිටම අතු බෙදලා ගිහිල්ලා තියෙන බෝධීන් වහන්සේ නම. අපි ගොඩක් දැකලා තියෙන්නේ, දකින්න ලැබෙන්නේ. හඳ ගිහිල්ලා අතු බෙදලා තියෙන උස බෝධීන් වහන්සේ. මේ අවුරුදු 100කට වඩා පැරණි ඉතිහාසයක් කියනවා දැන් ඉන්න උදවිය. පැරණි අය. ඉතින් ඒකටත් එහාගේ ඉතිහාසයක් තියෙන බෝධීන් වහන්සේ නමක් තමයි මෙතන පිහිටලා තියෙන්නේ. ඒ බෝධිය නිසා තමයි මේ භූමි භාගයේ පූජනීය ස්ථානයක් වශයෙන් වෙන් කරලා තියෙනවා. කවුරුත් මේක අත්පත් කරගන්න ඇවිල්ලා නැහැ. මේ වටේටම තියෙන කුරුඳු ඉඩම්. ඒ කෙනෙක්වත් මෙතන අත්පත් කරගෙන නැහැ. මේ ප්‍රදේශයේ මේ භූමි භාගයේ බෝධිය නිසා වන්දනීය පූජනීය බිමක් විදියට වෙන් කරලා තිබිලා තියෙනවා. මේ විදියට ආරම්භ වෙච්ච මේ ස්ථානය මම වඩින්න ඉස්සෙල්ලා අපේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් මාස 5ක් විතර වාගේ ඉඳියා. ඒ ස්වාමීන් වහන්සේ තමයි මට මේක බාර කරලා පවර්ලා ගියේ. ඒ පස්සේ මම ඇවිල්ලා දැන් මේ විශේෂයෙන් මෙතන මේ තට්ටුවක් භූමි භාගයේ කුඩායි. ඒ නිසා පොඩියට තට්ටුවක් ස්ලැබ් එකක් දාලා ඒක උඩ චෛත්‍ය නිර්මාණය කරලා ඒ චෛත්‍ය ඇතුළට යන්න නිර්මාණය කරලා චෛත්‍ය ඇතුළ ධාතු ගර්භය වශයෙන් වෙන් කරගෙන ඒ කටයුතු කරලා මේ වගේ 12 මහේ පහනක් අපි ගෙනල්ලා ඒක සවි කරලා ඒක පාන් පත්තු කරන්න සූදානම් කරලා මම කටින පින්කම් දැන් 4ක් කරලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කළ ආකාරයට උන්වහන්සේ වැඩම කර අවුරුදු 5ක් යනකොට උන්වහන්සේ මෙම ස්ථානයේ ගොඩනගලා කටින පින්කම් 4ක් සිදු කරලා තියෙන බව තමයි දැන් අපි දැනුවත් වුනේ. ඊට අමතරව උන්වහන්සේ විසින් මෙම ස්ථානයේ මුල් අවදියේ තිබුණාට වඩා බොහෝ දියුණු කිරීම කටයුතු කරලා තියෙන බව අපිට පේන තියෙන කරුණ. එම දියුණු කිරීම තුළට මෙම ඉදිරියෙන් පේන ධර්මශාලාවද ඊට උඩින් තියෙන චෛත්‍ය රාජයන් වහන්සේ ඇතුළු අංග කීපයක්ම ඇතුළත් වන බව තමයි අපි දැනුවත් වුනේ. දැන් අපි යමු එම චෛත්‍ය රාජයන් වහන්සේ දැක බලා වැඳ පුදා ගැනීමට. එතනින් අපිට පේනවා විශාල ලඳු කැලෑවක් වගේ ප්‍රදේශයක්. එහි අක්කර ගානක් පිහිටි ප්‍රදේශයේ පුරා පුරුදු වගා කළා තියෙන බව තමයි අපි දැනුවත් වුනේ. දැන් අපි චෛත්‍ය මළුවට පැමිණියා. එතන සිට අපිට තාමත් ඈතට තා සුන්දර දසුන් දැක ගැනීමට පුළුවන් හැකියාව ලැබුණා. මේ තියෙන්නේ අලුතින්ම නිර්මාණය කරන ලද චෛත්‍ය රාජානන් වහන්සේ.
එතනින් අපිට මෙහා පැත්තේ පේනවා ස්වාමීන් වහන්සේ සඳහන් කරපු එම බෝධිරාජාණන් වහන්සේ. මෙතනින් අපි ඉදිරිපස බලනකොට අපිට ඉතා ඈත ප්‍රදේශයක් පේනවා. මේ චෛත්‍ය මළුවේ ඉදිරිපස සිට අපි බලනකොට අපි ඉතා ඉහළින් සිටින බව තමයි අපිට පෙනී යන්නේ. එම චෛත්‍ය මළුව දකුණු පස පැත්තෙන් මාදු ගඟ දිවෙන අතර ඉදිරියෙන් මුහුද අපිට දැర్శණය වෙනවා. හැබැයි මේ මොහොතේ අපට මුහුද ඉතා පැහැදිලිව පෙනෙන්නේ නැහැ. නමුත් රාත්‍රී කාලයේදී ඉතා පැහැදිලිව නැව් පවා ගමන් කරන ආකාරය මෙම ස්ථානයේ සිට දැක බලාගත හැකි බව මේ ස්වාමීන් වහන්සේ අපිව දැනුවත් කළා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට මෙම ස්ථානයට පැමිණ පින්දහම් කටයුතු කර ගන්නා මෙන්. තෙරුවන් සරණයි.